අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් වේවා. අපි සපෝට් ලංකා ඔන්ලයින් හાર્ඩ්වෙයාර් අපි ගාලේ හපුගල අපි ඔන්ලයින් හાર્ඩ්වෙයාර් හඳුන්වලා දෙන්න දැන් අවුරුදු 2ක් පමණ වෙනවා. බොහොම සාර්ථක විදියට අපි හොඳ කස්ටමර් බේස් එකක් හදාගෙන හරි ප්‍රමිතියේ හරි ප්‍රමාණයෙන් වඩු ටික පාරිභෝගිකයට යවලා විශ්වාසය දෙනාගෙන ඉන්නවා. ඉතින් මෙතෙන්දී අපිට පැනනගිච්ච ගැටලුවක් තමයි අපිට වැලි ගල් වල ප්‍රශ්නේ. අනිත් හැමදේම අපිට යවන්න පුළුවන් වුණාට අපිට සීමාවක් තියෙනවා වැලි ගල් යවන්න ප්‍රවාහනේ ප්‍රශ්නේ හින්දා. ඉතින් අපි අලුතෙන් අපේට සප්ලයර්ස්ලා අපි එකතු කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ ගුණත්වයට අපි ඉල්ලන අපේ ගුණත්වයට අපි ඉල්ලන ප්‍රමාණයට අපිට ඒ බඩු ටික සපයන්න පුළුවන් නම් ඔයා කැමති නම් ඒ විදියට අපිත් එක්ක වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ හැමෝම අර වැලි ඉල්ලද්දි මිල තමයි අහන්නේ. ඉතින් අපේ වෙළඳ ප්‍රජාව පුරුදු වෙලා තියෙනවා මේ ලොරියේ තට්ටුව පොඩ්ඩක් පහත් කරලා පොඩ්ඩක් අඩු කරලා ඉතින් ඒ මුදල අඩු කරලා කියන්නේ. ඉතින් එතෙන්දී පාරිභෝගිකයෙකුට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වැලි ප්‍රමාණය එකපාරට තීරණය කරගන්න බෑ. මොකද වැලි ලෝඩ් එකක් ඉල්ලුවාම කියුබ් එකක් නැති වුණොත් ඒකේ අර අනිත් බඩු ටික ගන්නකොට එතන ප්‍රශ්නයක් වෙන හින්දා ඉතින් අපි සපයන බඩු වල අපි ඒ ලොරියේ තියෙන ප්‍රමාණය පාරිභෝගිකයට කියනවා. අපි කියනවා මේකේ අඩි 80යි තියෙන්නේ. එතකොට පාරිභෝගිකයා ඒ අඩි 80 අපි මැනලා පෙන්නනවා ලොරියේ. අඩි 80ට තමයි මුදල ගන්න. ඉතින් එතකොට අපි අනිත් කාරණාව වැලියක ගුණාත්වය. වැලිය වල මඩ පොඩ්ඩක් හරි තියුණොත් ඇත්තටම අපි ඉදිරියකට ඒ මඩ සහිත වැලි පාවිච්චි කරොත් අවුරුදු කපරාරුවක් කරොත් අවුරුදු 10කින් බෝල් වෙනවා කියනවා. අපි කොන්ක්‍රීට් එකකට අපි කණුවකට පාවිච්චි කරා කියමු වැලි එක. එතෙන්දී ඒ කණුවේ ශක්තිමත් බව 70%කින් අඩු වෙනවා කියනවා. ඉතින් අපි හැමදෙස්සෙම උසස් ගුණාත්වයෙන් යුතු පිරිසුදු වැලි තමයි අපි යවන්න ඕන. ඉතින් මම ආරාධනා කරනවා අපේ ගාල්ල දිස්ත්‍රික්කය තුලත් මේ පිටතත් ඉන්න අපේ වෙළඳ ප්‍රජාවට ගොඩනැගිලි සැපයුම් කරුවන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි හොඳ මිලක් ඔයාලට ගෙවනවා. හරි ප්‍රමාණය හරි ප්‍රමිතිය මේන්ටේන් කරලා අපේ ගනුදෙනු කරනවන්ට බඩු ටික ගෙහෙන් දෙන්න පුළුවන් නම් ඉතින් අපි දැන් අලුතෙන් සංචාර ශ්‍රේෂ්ඨය බොහොම වේගෙන් ලංකාවේ ව්‍යාප්ත වෙනවා. ගොඩාක් ඉදිකිරීම වෙනවා. ඉතින් අපි හරි විදියට සර්විස් එකක් දුන්නොත් මම හිතනවා තව කට්ටිය මේ ව්‍යාපාරික ගොඩනැගිලි ඉදි කරાવી විලාස් හදාවි. එතකොට අපි හැමෝගෙම වෙනදාම වැඩි වේවි. මම ආරාධනා කරනවා අවංකව තමන්ගේ දරුවා තමයි මේ ගේ හදන්නේ කියලා හිතාගෙන වැලි එක ගල් එක හරි ප්‍රමාණය හරි විදියට යවන්න පුළුවන් අපේ වෙළඳ ප්‍රජාවට අපිත් එක්ක එකතු වෙන්න. අපි බාර ගන්නවා වාගේ අනාගතය අපිට පුළුවන් වාට ඇනෝ මොන තරම් ලබා දෙන්න. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.